ළඟට එන්න එපා. මේඝ යටිතොල හපාන ඈ ඉදිරියට ආවේ ඉණට අත්තියන් කෑදර බැල්මකින්. ඒ ඇයි අපි පොඩි ෆන් එකක් ගමු. මේඝ කෙල්ලව අල්ලන්න යද්දි කෙල්ල අත දිගෑරලා කම්මුල් පහරක් දුන්නා. කොල්ලගේ ඇස් දෙක ලොකු වුණා. ඒ ඇස් කේන්තියෙන් බොර පැහැවෙන්න ගිය ක්ෂණයයි. උඹ එපා අතෑරපන් මාව. උඹට කොහෙන්ද මෙච්චර හයි යකා. උඹ මොකියක්ද යකෝ. කෙල්ලගේ කොණ්ඩෙන් ඇදලා අරන් මේඝ ගෙරෙව්වේ කෙල්ල වේදනාවෙන් මිරිකෙද්දි. කොණ්ඩෙන්ම ඇදගෙන ගිහින් මේඝ කෙල්ලව යහනට තල්ලු කරා. එපා අතෑරපන් මාව. කෙල්ලගේ ගත මතට ඇවිල්ලා ඇගේ දෑත් උඩට කරලා එක අතින් කොල්ල අල්ල ගත්තා. ඈට දඟලන්නවත් බැරි වෙන්න. දන්නවද මේ දවස වෙනකම් මං ඇඟිලි ගැන්නා. කොල්ල අනෙක් අතින් ඔහු කලින් ඇඳගෙන හිටිය ට්‍රවුසර් එකේ බෙල්ට් පටිය අරන් කෙල්ලගේ අත වටා ඔතලා ලොක් කරා. කොල්ලගේ මුවේ ඇඳුනේ කුරිරු හිනාවක්. මොනා වුණත් තමුසෙ පට්ට කෑල්ල. අතෑරපන් මාව. හෙල්ප් මී කවුරුත් නැද්ද? කට වහපන් කට වහපන්. කොල්ලා වියරුවෙන් කෑ ගැහුවේ ඇගේ මුව මිරිකාන. කොල්ලා ඇගෙන් ඉවත් වෙලා කොල්ලගෙම ෂර්ට් එක අරන් කෙල්ලගේ කට ගැට ගැහුවා. දැන් කෑ ගහපන් බලන්න. කොල්ලා ආයෙම හිනා වුණා. ඊළඟට ඔහු ඇගේ සිරුර මතට ගොඩ වෙලා කෙල්ලගේ ක්‍රොප් ටොප් එක ඉරලා දැම්මේ හරිම ලේසියෙන්. තිසර පටෙන් වැස්සුණු පැහැපත් හංස යුවළ දෙස කොල්ලා බැලුවේ ආශාවෙන්. ඔහු කෑදරකමින් ඒ මත දෑත් තැබුවා. ඔහු ඒවා තෙරපවමින් සිනාසුනේ විකෘති මිනිසෙක් ගානට. කෙල්ලගේ දෑස් වලින් කඳුළු සට සට ගාලා ගලන්න අරන්. ඈ දඟලමින් හිටියත් කොල්ලා පර්වතයක් වගේ ඇගේ සිරුර මත නිසා ඈට ගැලවෙන්න විදිහක් නෑ. මේඝ ඇගේ උඩුකය වැසුණු එකම ඇඳුමත් ගලවලා දැම්මා. ඊළඟට ෆෝන් එක අරන් කොල්ලා ඇගේ නිරුවත් උඩුකයේ ඡායාරූප කිහිපයක්ම ගත්තේ සිනාසෙමින්. "වව් සුදු නෝනා ඔයාට වගේ ලස්සන කාටවත් නෑ. මේ ෆොටෝ එකට කීයක් ගෙවයිද සයිට් එකෙන් ආ?" කෙල්ලගේ ඇස් වලින් කඳුළු ගලද්දි කොල්ලා හිනා වුණා. අපි විතරක් ෆන් එකක් ගන්න එකත් එච්චර හොඳ නෑනේ. ඔන්න වීඩියෝ ඔන් කළා. කොල්ලා ආයෙම හිනා වුණා. ඒත් කෙල්ලගේ සිරුර මත හිටපු මේඝ ක්ෂණයකින් පසුපසට ඇදිලා ගියා. උඹ මොනවද බං මේ කරන්නේ? කෝපයෙන් ගිගිරූ දෙනෙත් මේඝගේ මූණ මැදට තද පහරක් එල්ල කළා. මේඝ පෙරාන බිම ඇද වැටුනේ කපා හෙළූ කඳක් වගේ. එයින් නොනැවතී දෙනෙත් මේඝගේ සිරුරට පා පහරවල් දුන්නේ වියරු වැටිලා වගේ. මේඝගේ සෙලවීමක්වත් නැති වෙද්දී දෙනෙත් පසුපසට වුණේ වේගෙන් සුසුම් හෙළමින්. ඔහු දෑතැම හිසකෙස් යටින් ගෙන ගොස් ඔහුගේ ටයි පටිය හදාගත්තා. ඊළඟට දෙනෙත්ගේ ඇස් යොමු වුණේ යහනේ වකුටු වෙලා හිටපු කෙල්ල දිහාවට. කොල්ල ඇඳ හිටිය බෙලසරය ගලවලා ඈට කිට්ටු වෙලා ඇගේ නිරුවත් උඩුකය වසා දැමුවා. ඊළඟට ඇගේ දෑතත් මුවත් බැඳ තිබුණු බැමි ලිහා දැමුවා. කෙල්ල හිටියේ මොනතරම් කම්පනයකින්ද කියනවා නම් ඈ මේ වෙද්දි මේඝගෙන් ගැලවිලා කියලාවත් නොදැන සිහියක් පතක් නැතුව වැටිලා හිටියා. දෙනෙත් ඇයව ඔසවලා ඇයව වැළඳ ගත්තා. "මගේ මැණික." කෙල්ලගේ සවන්පත් වලට ඒ මිමිනුම ඇසෙද්දි ඇගේ දෙනෙත් මතින් කඳුළු බිඳු දෙකක් රූරලා ගියා. ඔහු ඇයව දෑතට ඔසව ගත්තා. "සර්." හෝටලේ මැනේජර් දෙනෙත් දිහා බැලුවේ බියපත්ව. "තමුසෙ බය නැතුව ඉන්නවා. තව ටිකින් මගේ ලෝයර් මෙතෙන්ට එයි. එයා වෙන්න ඕන දේවල් ටික කියයි." "හරි සර්." මැනේජර් දහදිය පිස දැම්මා. "මිස්ටර් වර්ෂවිතානට මේක කියන්න." "එපා. මං ඩැඩාට කියන්නම්." "ඕකේ සර්." දෙනෙත් කෙල්ලව හෝටල් එකෙන් අරන් ඇවිත් කා එකේ ෂීට් එකක් මත තැබුවා. කෙල්ල ඒ වෙද්දි පිය විසියට ඇවිල්ලා හිටියේ. ඇයට දෙනෙත් දිහා බලන්න හයියක් තිබුණේ නැහැ. දෙනෙත් ඇයව රැගෙන ගියේ නිවසකට. ඔහු ඇයව දෑතට ඔසවගෙනම ඒ නිවසේ එක් කාමරයකටත් ගෙන ගියා. "මෙහෙ ඔයාට කවුරුත් කරදර කරන්නේ නෑ. අර තියෙන්නේ වොෂ් රූම් එක. වොෂ් එකක් දාගන්න. මේ තියෙන ඇඳුම් වලින් කැමති එකක් ඇඳගන්න." කොල්ලා සමාධිට කතා කරලා අවශ්‍ය ඇඳුම් කීපයක්ම ඒ වෙද්දිත් ගෙන්වගෙන තිබුණා. ඒත් ඒ මොකක් නිසා කාටද කියන එක ඔහු සමාධිට කිව්වේ නැහැ. කොල්ලා දොරත් වහගෙන කාමරෙන් යද්දි කෙල්ලට හයියෙන්ම ඇඬුණා. එපා කියලා ප්‍රතික්ෂේප කළ කෙනාම අවසානයේදී ඇගේ පිහිටට හිටියා. ඕනේ කියලා බදාගත්ත කෙනා ඇයව කෙලසන්න හැදුවා. මේ ලෝකේ මිනිස්සෙක් හරියටම අඳුනගන්නේ කොහොමද? සිතුවිල්ල කෙල්ල වොෂ් දාගෙන ගෙනල්ලා තිබුණ ඇඳුම් වලින් එකක් දාගත්තා. ඒවා ඔක්කොම අලුත් ඒවා. ගානටම තියෙනවා. යට ඇඳුම් පවා. කොල්ලා සමාධිට කෝල් කරලා ඇඳුම් වගයක් එවන්න කියද්දි කෙල්ලත් අහගෙනයි හිටියේ. ඇයට සමාධිගේ කරුණාවන්ත මුහුණ පැමිලා පෙනුණා. ඒ එක්කම කාමරේ දොරට තට්ටු කරනවා ඇහුණා. "එන්න." කෙල්ල හෙමින් කිව්වා.
දෙනෙත් ඇතුළට ආවේ අතේ මග් එකකුත් තියාන. ඇඳුම ගානටම තියෙනවනේ. කොල්ලා හිනා වෙලා කිව්වා. මේ කෝපි එකක්. ඔයා කැමතිද දන්නෙත් නෑ. කොල්ලා මග් එක දෙද්දි කෙල්ල අතට ගත්තා. මෙහෙ කවුරුත් නෑ වෙන මොකුත් කියලා හදාගන්න. මැරිකලාම ඉන්න මේ ගේ ගත්තේ. කොල්ලා යහන මත වාඩි වුණා. කෙල්ල ගල් පිළිමේ වගේ එහෙම්ම හිටියා. ඔයාව කෙලින්ම ගෙදර යවුවේ නැත්තේ ගෙදරින් අර විදිහට ඔයාව දැක්කොත් බය වෙන හින්දා. ඔයා රිලැක්ස් වුණාම ආපහු යමු. කොල්ලා කෙල්ල දිහා බැලුවා. ඈ පව් කියලා දෙනෙත්ට හිතුණා. වාඩි වෙන්න මෙතනින්. කොල්ලා කියද්දි කෙල්ල කඳුළු පිරුණු දෙනෙතින් දෙනෙත් දිහා බලලා වාඩි වුණා. දැන් ආයේ අඬන්න එපා. ඔයාට මොකුත් කරදරයක් වුන්නේ නෑ නේද? මීට කලුණී මං එන්න තිබුණේ. ෂික්. කොල්ලා අතමිටි කරලා තමන්ගේ කලවයට ගහගද්දි කෙල්ල ඒ මිටි වුණු දෑත මතින් ඇගේ සියුමැලි දෑතක් තැබුවා. කොල්ලා ඒ දිහා බැලුවා. ඔයා මාව බේරගත්තා. කෙල්ල හෙමින් කිව්වා. කොල්ලා ඇගේ දෑත පෙරලලා අල්ලගත්තා. මං එන්න පරක්කු වුණා. කෙල්ල නැහැ කියන්න හිස සෙලෙව්වා. කොහොමද දැනගත්තේ මං එතන කියලා? කොල්ලා හුස්මක් හෙළුවේ ඇගේ සියුමැලි දෑත දිහා බලාන. ඩැඩාගේ වැඩකට මැනේජර්ව හම්බෙන්න හොටෙල් එකට ආවා මං. මැනේජර් තමයි කිව්වේ මේක කෙල්ලෙක් එක්ක ආවා කියලා. එතකොට මට හිතුණා ඒ ඔයා වෙන්න ඇති කියලා. කෙල්ල ඇස් ලොකු කරගෙන දෙනෙත් දිහා බැලුවේ දෙනෙත් ඔවුන්ගේ සම්බන්ධය දැනන් හිටියද කියලා නොතේරෙද්දි. කොල්ලාගේ ප්‍රතිචාරයට මද හිනාවක් පෑවා. ඔව් මේගමයි මට ඔයාලගේ එෆෙයා එක ගැන කිව්වේ. කෙල්ලට පුදුමයකුත් කලකිරීමකුත් දැනුණා. මේක කොයි වෙලාවකවත් ඈට දෙනෙත්ට ඔවුන් ගැන කිව්වා කියලා තිබුණේ නැහැ. මේක ඒක දෙනෙත්ට කියලා මොනවද බලාපොරොත්තු වුනේ? ඉතින් ඌ ගැන හොඳටම මං දන්නවා. ඌට කෙල්ලොන්ගේ ජීවිත සෙල්ලම් බඩු වගේ. ඔයා අකමැති වුණත් මගේ හිතේ ඔයා ගැන හැඟීමක් තියෙනවා. මං ඌටත් ඒක කියලායි තිබුණේ. අනිත් කෙල්ලෝ වගේ ඔයාව සෙල්ලමට ගන්න එපා කියලා. ඒත් මැනේජර් අරහෙම කියද්දි මං ඌට කෝල් කළේ. කෝල් එක ආන්සර් වුණාමයි ඔය දෙන්න අතරේ වුණ කතාව ඇහුනේ. අහසට මතක් වුණා මේකගේ ෆෝන් එක චෙක් කරද්දි දෙනෙත්ගෙන් කෝල් එකක් ආවනේ. ඒත් ඈ නොදැනුවත්වම කෝල් එක ආන්සර් වෙලා. ඒත් මං එතනට එන එක හරිද කියලා හිතුණා. මොකද ඔයාලා දෙන්න කපල් එකක්නේ. ඒත් ඔයාගේ අකමැත්තෙන් දේවල් වෙනවා කියලා තේරෙද්දි මං ආවේ. ඒත් මට මීට කලින් එන්න තිබුණා. කෙල්ල ලාවට හිනා වෙලා නැහැ කියන්න හිස වැනුවා. නැහැ. ඔයා හරිම වෙලාවට ආවේ. මට ඔයාට තෑන්ක් කරලා මදි. කොල්ලා හුස්මක් හෙළුවා. ඔය කෝපි එක නෙවෙයි බොන්න. කෙල්ල ආපහු ගෙදර ආවේ කිසිම දෙයක් සිද්ධ නොවුණු ගානට ගෙදර කාටවත් සැක නොහිතෙන්න. හිතුවා වගේම ඒ සිද්ධිය ගෙදරට රහසක් වුණා. කෙල්ල සුපුරුදු පරිදි කම්පැනි එකේ වැඩටත් ගියා. අර ඉන්නේ දෙනෙත් අයියා. කවුද? සාති ඇහුවේ කුහුලෙන්. ඕන් හිටියේ ඉවෙන්ට් එකට ඇවිල්ලා. අර රෙඩ් කලර් ටයි එකක් දාගෙන ග්ලාසස් දාගෙන ඉන්නේ. කෙල්ල කිව්වේ ඔහු දෙසට සාතිව හරවලා. එයාද? සාති ඇහුවේ පුදුමයටපත් වෙලා. එයාට එහා පැත්තේ ඉන්නේ චෙයාමන්. මොකක්? කෙල්ලට පුදුම හිතුණා. චෙයාමන් ෆුල් සූට් එක ඇඳලා හිටියේ. වයස පාටක් පෙනුනත් ඔහු ප්‍රියමනාප කෙනෙක්. ඔහු හිටියේ දෙනෙත් එක්ක මොනවා හරි කතා කරමින්. වාව් මේක නම් අදා ගන්නත් බෑ. එහෙනම් ඔයා කිව්වෙත් මං කිව්ව කෙනාමයි. ඒ කියන්නේ දෙනෙත් අයියාද CEO? සාති ඔව් කියන්නේ හිස වැනුවේ පුදුමෙන්. සාති ඒ වගේ කඩවසම් තරුණ කොල්ලෙක් කම්පැනි එකේ CEO වෙන්න ඇති කියලා කවදාවත් හිතලා තිබුණේ නෑ. වාව් එයා නම් කූල් ආඩම්බරකාරයෙක්. කෙල්ල හිනා වුණේ ඈටත් එහෙම හිතුන නිසා. ඒත් ඔහුට කෙල්ල ණය ගැති. කෙල්ල සාතිට මේක එක වෙච්ච කිසිම දෙයක් කියලා තිබුණේ නෑ. ඒයි අන්න එයා මේ පැත්ත බලනවා. සාති එක්සයිට් වෙලා කියද්දි කෙල්ලත් ඉක්මනට බැලුවා. ඇත්තටම දෙනෙත් ඔවුන් සිටි දිස බැලුවා. ඒත් ඔහු හිටියේ සන්ග්ලාසස් දාගෙන නිසා හරියටම බලන්නේ කොහෙද කියලා කෙල්ලට වැටහුණේ නැහැ. වාව් එයාව මට ඕනේ. සාති අත් දෙක එකතු කරගෙන කියන්නේ ආශාවෙන්. කෙල්ලට හිනා. ට්‍රයි එකක් දුන්නත් සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ. කෙල්ල සාතිට කියද්දි සාතිගේ මූණ ඇඹුල් වුණා. පිස්සුද බන් ඒවා අල්ලන්න බැරි අතු. බලලා සැනසෙන්න තමයි තියෙන්නේ. සාති කියද්දි කෙල්ලට හිනා. ඒත් ඈ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. ඉවෙන්ට් එක පුරාවටම කෙල්ලගේ ඇස් හෙව්වේ දෙනෙත්ව. ඒත් උදෑසන ඉවෙන්ට් එක ආරම්භ කළ මොහොතින් පැයකට විතර පස්සේ ඔහුගේ ඡායාවක්වත් කෙල්ල දැක්කේ නැහැ. යන්න ඇති. කෙල්ල හිතුවේ දුකෙන්. හවස ඉවෙන්ට් එක ඉවර වෙද්දි 6ටත් කිට්ටුයි. කෙල්ල දෙන්න පාරට ආවේ ටැක්සියක් ගන්න හිතාන. අම්මෝ අද නම් මරු දවස. සාති කිව්වා.
මගේ නම් කකුල් දෙකත් එක රිදෙනවා. කෙල්ල කිව්වේ මූණ නරක් කරගෙන. සාතිට හිනා. අවුලක් නෑ. හෙට සන්ඩේනේ. දවල් වෙනකන් නිදාගන්න තියෙන්නේ. එතකොටම ඔවුන් ඉස්සරහ නැවැත්තුවේ BMW එකක්. සාති ඇස් ලොකු කරගෙන කෙල්ල දිහා බැලුවා. කෙල්ලත් පුදුම වෙලයි හිටියේ. ග්ලාස් එක පහත් වුණාම කෙල්ල දෙන්නගේ ඇස් තවත් උඩ ගියා. ඇස් ලොකු කරන් බලන් ඉන්න කෙල්ල දෙන්න දැක්කම දෙනෙත්ට හිනා යන්නත් ආවා. නගින්න මං ඩ්‍රොප් කරන්නම්. කෙල්ල දෙන්න මූණට මූණ බලාගත්තා. දෙන්නම පස්සහින් කායකට ගොඩ වුණා. ඉතින් කොහොමද අද ඉවෙන්ට් එක? සාති කෙල්ල දිහා බැලුවා. ඒක මරු අයියත් ආව නේද? ඔව් උදේ ආවා. මං දැක්කා ඔයාලව. දෙනෙත් කියද්දි සාති පුදුමෙනුත් උද්වේගුනුත් කෙල්ලට ඇන්නා. කෙල්ල හිනා වුණා. ඒත් මං ඔයාව පස්සේ දැක්කේ නෑනේ. මං හැමතැනම බැලුවා. කෙල්ලට කියවුණා. සාති ඇස් ලොකු කරන් බලද්දි කෙල්ලට තේරුණේ අනවශ්‍ය දෙයක් කිව්වා කියලා. කෙල්ල ඉක්මනටම ඉස්සරහ බැලුවා. එතකොටයි ඈ දැක්කේ දෙනෙත් රියර්විව් එකෙන් කෙල්ල දිහා බලන් ඉඳලා කියලා. ඔහුගේ මුවේ ඇඳිලා මැකුණ හිනාව කෙල්ල දැක්කා. ඇගේ කොපුල් වලට ලේ පිරෙනවා දැනෙද්දි කෙල්ලට දැනුනේ කෝල බවක්. කලින් දාගත්ත වැඩ තිබුණ නිසා යන්න වුණා. කොල්ලා රියර්විව් එකෙන් කෙල්ල දිහා බලලා කිව්වා. ඒත් ඔහු ඉවෙන්ට් එක ඉවර වෙන්න ලං වෙලා ආයෙම ආවා. දෙනෙත්ට කෙල්ල එක කතා කරන්න ඕන වෙලයි තිබුණේ. කෙල්ල ආයෙම මොකුත් නොකීවත් සාති බය නැතුව දෙනෙත් එක්ක කතා කළා. ඒ නිසා කෙල්ලට නිහඬව යන්න පුළුවන් වුණා. සාති බැස්සම දෙනෙත් අහසට පැසෙන්ජර් සීට් එකට කතා කළා. මොකෝ කතා නැත්තේ? ඈ ඉස්සරහින් වාඩි වුණාම කොල්ල ඇහුවා. කෙල්ල ලාවට හිනා වුණා. මේකට නඩුවක් දානවා. මිනිත්තු කීපයකට පස්සේ දෙනෙත් කියද්දි කෙල්ල පුදුම වුණා. ඇයි? එච්චර දෙයක් කරලත් ඔයාට ඕන නැද්ද ඌට දඬුවමක් දෙන්න? ඒත් ඒ ඔයාගේ මල්ලිනේ. කෙල්ලට මේක ගැන තිබුණේ වෛරයක්, කලකිරීමක්, තරහක්. ඒත් ඔහු වගේ කෙනෙක් එක්ක හැප්පෙන්න කෙල්ලට බලයක් නැහැ. මගේ මල්ලි බව ඇත්ත. ඒත් ඌ කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි. ඩැඩයි මායි මේ දවස් ටිකේම කතා කළේ මේ ගැන. එයා තමයි කිව්වේ මේ දෙයින් හරි ඌ හැදෙන්න ඕනි කියලා. කෙල්ලට පුදුමයක් වගේම ගැස්මකුත් දැනුණා. දැනටත් ඌ කූඩුවේ ඉන්නේ. එදා ගත්ත කෝල් එක මං රෙකෝඩ් කළා. ඔයත් සාක්ෂි දුන්නොත් ඌට දැනෙන්න දඬුවමක් දුන්න හැකි. දෙනෙත් කෙල්ල දිහා බැලුවා. මං එන්නම්. කෙල්ල පැකිලීමකින් තොරව කියලා දැම්මා. ඒත් මගේ අම්මයි බය වෙන්න එපා. එයාලා මේක දැනගන්නේ. කෙල්ල හිස සෙලෙව්ව සහනයෙන්. එදා මේක මගේ ෆොටෝස් වගේක් ගත්තා. කෙල්ල දෙනෙත් දිහා බලලා කිව්වා. බය වෙන්න එපා. මං ඒව ඔක්කොම ඩිලීට් කළා. කෙල්ලට සැහැල්ලුවක් දැනුනේ එතකොටයි. මේ කරපු දෙයට මේකට දඬුවමක් ලැබෙන්නම ඕන. කෙල්ලගේ හිත කෑ ගැහුවා. කෙල්ල පරක්කු නිසා සමරනායක ජෝඩුව ඉස්සරහට වෙලා මග බලානයි හිටියේ. ගේට් එකෙන් ඇතුල් කරපු නවීන පන්නේ මෝටර් රථය දැක්කම දෙමහල්ල මූණට මූණ බැලුවා. ඒකෙන් දෙනෙතුත් අහසින් බැහැලා ආවම ඔවුන් තවත් පුදුම වුණා. දෙනෙත් පුතා එන්න. සමරනායක මන්දිරා දිහා බැලුවේ ආඩම්බරෙන්. එහෙනම් දෙන්න ආයේ යාළු වෙලා වගේ. කෙල්ලගේ මූණේ තියෙන හිනාව දැක්කම මන්දිරාටත් ඒ වගේ දෙයක් දැනුණා. කාලය ගෙවුනේ සුහද කතාබහකින්. දෙනෙත් ආපසු යන්න ලෑස්ති වෙද්දි කෙල්ලත් ඔහු පස්සෙන් ආවා. අහසි. දෙනෙත් නැවතිලා කියද්දි සමරනායක ඔහුට සමු දීලා ඇතුළට ගියේ මන්දිරා එක්කම. ඔයා කැමතිද හෙට මාත් එක්ක ඩේට් එකකට යන්න? කෙල්ල පුදුමෙන් කොල්ල දිහා බැලුවේ. ඔහු ඒ වගේ දෙයක් අහයි කියලා කෙල්ල කීයටවත් හිතුවේ නැහැ. ඒත් මේක එක්ක මං ඔයාව රැවට්ටුවා. දෙනෙත් හිනා වුණා. කාට හරි හිත යන එකවත් ආදරේ හිතන එකවත් වැරැද්දක් නෙවෙයි. ඉතින් ඔයා වැරැද්දක් කරලා නැහැ. මගේ හිතේ තාමත් ඔයා ඉන්නවා. ඒකයි ඇහුවේ. කෙල්ල දෙනෙත් දිහා බැලුවා. ඔහුට අකමැති වෙන්න කිසිම හේතුවක් ඈට නැහැ. දෙනෙත් වෙනුවට මේකව තෝරගත් එකට ඇගේ හිතේ මේ වෙද්දි පසුතැවීමක් තිබුණේ. මං එන්නම්. කෙල්ල හෙමින් කියද්දි දෙනෙත්ගේ මුවේ ලාහිනාවක් ඇඳුණා. ඔහු ඇගේ අතක් අල්ල ගත්තා. කෙල්ල බැඳුණු ඔවුන්ගේ අත් දිහා බැලුවේ උණුසුම් හැඟීමෙන්. මං ගිහින් එන්නම්. කොල්ල පහත් වෙලා කෙල්ලගේ නළල මත හාදුවක් තැබුවා. කෙල්ලගේ ඇස් පිය වුණේ ඒ අමුතු හැඟීමට. මේක ළඟ නොදැනුණු අලුත් හැඟීමක්. හදවත වේගෙන් ස්පන්දනය වෙනවා දැනෙද්දි කෙල්ල ඈතට ඇදිලා යන දෙනෙත්ගේ මෝටර් රථය දිහා බොහෝ වේලාවක් බලා හිටියා. මේක කළ වරදට දඬුවම් විඳිද්දි දෙනෙත් අහසගේ හිතට ආදරේ අරන් ඒවි.